මේ ඉන්නේ අද කතාවේ ප්‍රධාන චරිතය වෙන ඩේසි. ඉතින් ඩේසිව මේ වෙලාවේ මාර්තා කියලා ගෙදරක වැඩකාරියක් ඉන්ටර්විව් කරන ගමන් ඉන්නේ. ඇත්තටම කිව්වොත් මේ මාර්තා වැඩ කරන්නේ සල්ලිකාර පවුලකට. ඉතින් මේ පවුලේ ඉන්න ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා. එයාව බලා ගන්න තමයි මේ වෙලාවේ මේ ඩේසිව ඉන්ටර්විව් කරන්නේ මේ මාර්තා විසින්. ඊට පස්සේ මාර්තා ඩේසිව එක්කගෙන එනවා එයා වැඩ කරන තැන ගෙදරට. ඉතින් මේ ගෙදර මෙන්න මේ කියන ගෑනු කෙනාව තමයි ඩේසිට බලා ගන්න වෙන්නේ. මෙයාගේ නම රොක්සෑනා. රොක්සෑනාට තවත් දුවෙක් ඉන්නවා. එයාගේ නම නාමි. ඉතින් රොක්සෑනාට ළමයා හම්බෙනකන් එයාට බලා ගන්න වෙනවා මෙන්න මේ නාමිවයි රොක්සෑනාවයි දෙන්නවම. දින කීපයක් ගත වෙනවා. ඉතින් දවසක් රොක්සෑනා අහනවා ඩේසි ඉස්සරහම එයාගේ ලොකු දුව නාමිගෙන් මේ ඩේසි ගෙදර වැඩ හොඳට කරනවද කියලා. ඉතින් මෙතනදී නාමි කියනවා ඔව් එයා වැඩ ටික ඔක්කොම හොඳට කරනවා කියලා. මෙතනදී නාමි ඩේසිව වර්ණනා කරනවා. ඇත්තටම මේක ඇහුවට පස්සේ ඩේසිට හුඟක් සතුටු හිතෙනවා. ඉතින් එදා රෑ මේ ගෙදරට එනවා විශේෂ පුද්ගලයෙක්. ඒ කියන්නේ මේ ගෙදර හාමු මහත්තයා. එහෙමත් නැත්නම් රොක්සෑනාගේ හස්බන්ඩ් විලියම්. ඉතින් රොක්සෑනයි මාර්තයි දෙන්නම මේ ගෙදරට ආපු අලුත් වැඩකාරිය ගැන විලියම්ට හඳුන්වලා දෙනවා. විලියම් මෙතනදී එච්චර කෙයා කරන්නේ නැහැ මේ ඩේසි ගැන. කොහොම වුණත් ටික වෙලාවකට පස්සේ රොක්සෑනා කාමරයට ගියාට පස්සේ විලියම් යනවා රොක්සෑනාව හම්බෙන්න කාමරයට. ඉතින් මේ දෙන්නම් කතා කර කර ඉන්නකොට මෙතනට ඩේසි එනවා වයින් ග්ලාස් දෙකකුත් අරගෙන. කොහොම වුණත් විලියමුත් මේ අලුතෙන් ආපු වැඩකාරීට අකමැත්තක් පෙන්වන්නේ නැහැ. පහුවෙන්ද උදේ ඩේසි උදේ කෑම අරගෙන එනවා විලියම්ට. විලියම් මේ වෙනකොට පියානෝ එක ප්ලේ කරමින් ඉන්නේ. ඉතින් මේ පියානෝ එක ප්ලේ කරන විදියට ඩේසි පිස්සු වැටෙනවා විලියම්ට. නමුත් විලියම්ට කිසිම දෙයක් අඟවන්නේ නැතුව ඩේසි මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් එදා හවස ඩේසි රොක්සෑනාගේ රූම් එකට ගිහිල්ලා එයාගේ කාමරේ තියෙන බාත් ටබ් එක පිරිසිදු කරමින් ඉන්නවා. මේ අතරතුරේදී මෙතනට එනවා විලියම්. ඉතින් විලියම් දකිනවා මේ ඩේසිගේ සරාගී ශරීරය. ඉතින් ඒක දැකලා විලියම්ට මේ ඩේසි ගැන රාගික හැඟීමක් පහළ වෙනවා. පහුවෙන්ද කොහොම හරි නැවතත් ඩේසි නාමි එක්ක පූල් එකේ සෙල්ලම් කර කර ඉන්නවා අඩ නිරුවතින්. ඉතින් මේක දිහා බලාගෙන ඉන්න විලියම්ට එයාගේ ආශාවල් තවත් වැඩි වෙනවා. කොහොම වුණත් ඊට පස්සේ විලියම් රොක්සෑනාව එක්කගෙන එනවා පූල් එකේ නාන්න. ඉතින් ටික වෙලාවක් මේගොල්ලෝ පූල් එකේ නාලා ඉවර වෙලා විලියම් රොක්සෑනාව එයාගේ රූම් එකට එක්කන් ගිහිල්ලා මේ දෙන්න ලිංගිකව එකතු වෙන්න try කරනවා. නමුත් මෙතනදී රොක්සෑනාට ලොකු අපහසුාවක් දැනෙනවා මේ විලියම් එක්ක කරන වැඩේ හින්දා. ඉතින් මේක රොක්සෑනා මගදින් අතර කරනවා එයාට අමාරුයි කියලා. මේ වෙච්ච වැඩේ හින්දා විලියම් ගොඩක් අප්සෙට් එකේ ඉන්නේ. කොහොම වුණත් රොක්සෑනාට මහන්සියට නිින්ද යනකන් ඉඳලා ටික වෙලාවකින් විලියම් තීරණය කරනවා යන්න එයාගේ අලුත් මෙහෙකාරිය ගාවට. ඒ කියන්නේ ඩේසි ගාවට. ඩේසිගේ රූම් එකට ගිහිල්ලා විලියම් ඩේසිට වයින් වීදුරුවකුත් දීලා එයා රොක්සෑනත් එක්ක නතර කරපු වැඩේ එතන ඉඳන් මේ ඩේසිත් එක්ක පටන් ගන්න තීරණය කරනවා. ඉතින් ඩේසිත් මේකට කිසිම විරුද්ධත්වයක් දක්වන්නේ නැහැ. මොකද ඩේසිගේ හිතෙත් මේ වෙනකොට විලියම් ගැන ආශාවක් ඇති වෙලා තියෙන හින්දා. ඉතින් එදා ඉඳන් උදේට රොක්සෑනාව බලා ගන්නවා. ඒ වගේම නාමිව. ඊට පස්සේ රෑ වෙනකොට විලියම්ගේ රාගික ආශාවල් ඉෂ්ට සිද්ධ කරන්නත් මේ ඩේසිට සිද්ධ වෙනවා. ඉතින් ඩේසි මේ දේවල් කරන්නේ අකමැත්තෙන්වත් නෙමෙයි. කොහොම වුණත් දවසක් ඩේසි විලියමුයි ලිංගිකව සතුටු වෙනවා දකිනවා මේ ගෙදර වැඩකාරියක් වන මාර්තත්. ඉතින් මාර්තා මේ දේ දැක්කට පස්සේ ගොඩාක් අප්සෙට් යනවා. මෙතනදී ඩේසි දකිනවා මාර්තා ඒගොල්ලෝ දිහා බලාගෙන ඉන්නේ කියලා. මෙතනදී ඩේසි කියනවා විලියම්ට ඔය කරන වැඩෙන් නතර කරන්න මාර්තා අපි දිහා බලාගෙන ඉන්නවා කියලා. නමුත් මෙතන විලියම්ට මේ දේවල් නතර කරන්න කිසිම උමනාවක් නැහැ. එයා එයාගේ වින්දනය උපරිමයෙන් අරගෙන එයාගේ වැඩේ ඉවර කරලම තමයි මේ දේවල් නතර කරන්නේ. ඉතින් පහුවෙන්දා මාර්තා ඩේසිව හම්බුණාට ඩේසි කිසිම විදියකින් මාර්තාට මූණ දෙන්න ලෑස්ති නැහැ. මාර්තාත් කලින් දවසේ වෙච්ච කිසි දෙයක් ගැන ඩේසිගෙන් අහන්නේ නැහැ. මාර්තා විලියම්ගේ උදේ කෑම එක ලෑස්ති කරලා දෙනවා ඩේසිටම විලියම්ට ගිහිල්ලා දෙන්න කියලා. ඉතින් විලියම් මේ වෙනකොට පියානෝ එක ප්ලේ කරමින් ඉන්නේ. ඉතින් ඉස්සර වගේ නෙමෙයි ඩේසි විලියම්ට තියෙන බය චුට්ටක් ඇරිලයි තියෙන්නේ මේ වෙනකොට. විලියම් පියානෝ එක ප්ලේ කරනවා ඩේසි එයාගේ ළඟම ඉඳන් රස විඳිනවා. ඉතින් මෙතනදී විලියම් ඊටාම ලොකු ගානක චෙක් එකක් ඩේසිට දීලා කියනවා ඒ දෙන්න අතර වෙච්ච දේවල් රහසක් විදියට තියාගන්න කියලා. ඉතින් මේ කතාව ඇහුවට පස්සේ ඩේසිට හුඟක් දුක හිතෙනවා.
එතනදි තමයි ඩේසිට තේරුම් යන්නේ මේ විලියම් එයාව තියාගෙන ඉන්නේ එයාගේ ආශාවල් ඉෂ්ට සිද්ධ කරගන්න විතරයි නැතුව ඩේසි ගැන කිසිම ආදරයක් මේ විලියම්ගේ හිතේ නැහැ කියලා. ඉතින් එදා හවස මාර්තා ඩේසි එක්ක පොඩි චැට් එකක් දානවා. මෙතනදී මාර්තා කියනවා රොක්සෑනයි එයාගේ අම්මටයි මේ මාර්තයි එයාගේ අම්මයි හුඟක් උදව් කරලා තියෙනවා කියලා. ඉතින් ඒ කාලේ ධම්ම මේ රොක්සෑනගේ එයාගේ අම්මගේ වැඩ කරලා තියෙන මේ මාර්තයි එයාගේ අම්මයි. ඉතින් ඒ හින්දා තමයි මේගොල්ලෝ මෙච්චර දියුණු වෙලා තියෙන්නේ කියලාත් මෙතනදී මාර්තා ඩේසිට කියනවා. ඒ වගේම මාර්තා අහනවා ඩේසිගෙන් ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා. ඩේසි මෙතනදී කියනවා ඒක බොරුවට කාලේ කන වැඩක් මට එහෙම කෙනෙක් නැහැ කියලා. පහුවෙන්ද යනවා මාර්තා රොක්සෑනගේ අම්මව හම්බෙන්න. රොක්සෑනගේ අම්මව හම්බෙලා රොක්සෑනගේ අම්මට කියනවා මේ ඩේසිගේ විලියම්ගේ අතර තියෙන සම්බන්ධය ගැන. ඉතින් මෙතනදී රොක්සෑනගේ අම්මා අහන්නේ ඇයි මෙච්චර ලස්සන ගෑනු කෙනෙක්ව වැඩට ගත්තේ කියලා. ඉතින් මාර්තා එතනදී කියන්නේ රොක්සෑන තමයි මේ ඩේසිගේ ඇප්ලිකේෂන් එක සිලෙක්ට් කරේ කියලා. කොහොම වුණත් මාර්තා මෙතනදී තවත් කතාවක් කියනවා. මාර්තා කියනවා ඩේසිගේ හැසිරීම් වලින් මට තේරෙනවා ඩේසි ප්‍රෙග්නන්ට් කියලා. මේ කතාව ඇහුවට පස්සේ රොක්සෑනගේ අම්මට තේරුම් යනවා අනිවාර්යයෙන්ම ඩේසි ප්‍රෙග්නන්ට් වෙන්න ඇත්තේ මෙන්න මේ විලියම්ගෙන්ම තමයි කියලා. ඉතින් රොක්සෑනගේ අම්මටයි මාර්තටයි තේරුම් යනවා මෙතනදී මේ ඩේසි කපටි වැඩක් කරන්නේ කොහොම හරි විලියම්ගෙන් ළමෙක් හදාගෙන මේ විලියම්ගේ සල්ලි ටික එයා ගාවට ගන්න උප්පරවැට්ටියක් තමයි මේ ඩේසි කරන්න කියලා මේ දෙන්නට තේරුම් යනවා. ඉතින් මේ වෙනකොට ඩේසි එයාගේ හොඳම යාළුවා ජීනටත් කියනවා ගෙදර හාම්පුතාගේ එයාගේ අතර තියෙන සම්බන්ධය ගැන. මෙතනදී කියන්නේ එයාගේ හාම්පුතා විලියම් එයාට හුඟක් ආදරය කරනවා. ඒ වගේම එයාට ලොකු මුදලක චෙක් එකකුත් දුන්නයි. තව ටික කාලෙකින් එයා විලියම්ගේ වයිෆ් වෙනවා කියලත් මෙතනදී ජීනට කියනවා. දවසක් ඩේසි ගෙදර වැඩ කරමින් ඉන්න අවස්ථාවක මෙතනින් යනවා රොක්සෑනයි එයාගේ අම්මයි. මෙතනදී රොක්සෑනගේ අතින් සිද්ධ වෙන අත්වැරද්දක් හින්දා ඩේසිව එයා නැගලා ඉන්න ලැඩර් එකෙන් බිමට වැටෙනවා. කොහොම වුණත් එයාව ඊට පස්සේ හොස්පිටලයිස් කරනවා. හොස්පිටලයිස් වුණාට පස්සේ මාර්තා කතා කරලා රොක්සෑනගේ අම්මට කියනවා ඩේසිට ටිකක් අමාරුයි ඒ හින්දා ඩොක්ටර්ස්ලා කිව්වා එයාට ටිකක් විවේක ගන්න වෙයි කියලා. මෙතනදී රොක්සෑනගේ අම්මා මාර්තාට කියනවා ඉක්මනටම ඔය ඩේසි කතාව ඉවරයක් කරලා දාන්න කියලා. ඉතින් එතනදී අපිට තේරුම් යනවා අර කලින් සිදුවෙච්ච ඇක්සිඩන්ට් එක මේක අත්වැරද්දක් නෙමෙයි මේක රොක්සෑනගේ අම්මයි හිතාමතා කරපු දෙයක් කියලා. ඉතින් කොහොම වුණත් රොක්සෑනට ඕනේ මේ දේවල් නතර කරලා දාන්න. ඉතින් රොක්සෑන එයාගේ අම්මට කියනවා මේ දේවල් කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ඔයා අපේ ජීවිතයට ඇඟිලි නොගහ පාඩුවේ පැත්තකොටලා ඉන්න කියලා. නමුත් රොක්සෑනගේ අම්මා මෙතනදී කියනවා හරි මං එහෙම ඉන්නම්. හැබැයි එහෙම වුණොත් අපි බලාපොරොත්තු වෙච්ච ධනවත් ජීවිතය ගත කරන්න හම්බු වෙන්නේ නැහැ. අපි දෙන්නම කැපිලා අයින් වෙයි. ඒ තැනට ඩේසි නිකම්ම එයි කියලා. ඉතින් එදා රෑ කොහොම හරි රොක්සෑනයි එයාගේ අම්මයි මාර්තාට හොඳටම බයිනවා. ඇයි ඒගොල්ලොන්ට මේ දේවල් කලින් නොකිව්වේ කියලා. ඉතින් මේ දේ හින්දා රොක්සෑනගේ අම්මයි රොක්සෑනයි එයාට හොඳටම බැනපු හින්දා මාර්තා පට්ට අවුලෙන් ඉන්නේ. ඉතින් එදා රෑ එයා හොඳටම බොනවා. ඊට පස්සේ මාර්තා තීරණය කරනවා මේ රොක්සෑනගෙනුයි එයාගේ අම්මගෙනුයි පලි ගන්න. ඉතින් පහුවෙන්ද රිපෝට්ස් ටික එනකොට හොස්පිටල් එකේදී ඩේසිත් දැනගන්නවා එයා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ කියලා. ඉතින් එයාට මේ සල්ලි කිසිම දෙයක් නෙමෙයි. එයා මේ වෙලාවේදී කල්පනා කරනවා එයාගේ ළමයා නැති කරගන්නේ නැතුව එයාගේ ළමයාව හදා ගන්නවයි කියලා. ඉතින් ඒ අදිෂ්ඨානෙත් එක්ක ඩේසි එනව නැවතත් එයාගේ ගෙදරට. එයා වැඩ කරපු විලියම්ගේ ගෙදරට. රොක්සෑනට හොඳටම කේන්ති යනවා ඩේසිව දැකලා. ඉතින් ඩේසිට හොඳටම රොක්සෑන ගහලා කියනවා උඹ විලියම් එක්ක නඩපු නාටකම් ඔක්කොම මම දන්නවා. වහාම ඔයා මේ ගෙදරින් යන්න කියලා. ඉතින් ඒ වෙච්ච දෙයට ගොඩාක් අප්සෙට් වෙලා ඩේසි කාමරේට ඇවිල්ලා අඬ ඉන්නකොට මාර්තා මෙතනට එනවා. ඉතින් මාර්තා මේ වෙනකොටත් රොක්සෑනගෙනුයි එයාගේ අම්මගෙනුයි පලි ගන්න පටන් අරන් ඉවරයි. ඉතින් මෙතනදී මාර්තා ඩේසිට කියනවා මේ සියලුම දේපල අයිති විලියම්ට රොක්සෑනටවත් එයාගේ අම්මටවත් මේ කිසිම දෙයක් අයිති නෑ. අනිත් එක තමයි ඔයා එදා වැටිච්ච එකත් ඒක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ඒක රොක්සෑනයි එයාගේ අම්මයි ප්ලෑන් කරලා ඔයාගේ ළමයාව නැති කරන්න කරපු උගුලක් කියලා. ඉතින් මෙතනදී ඩේසිට හොඳටම කේන්ති යනවා මේ කියපු කතාවත් එක්ක.
ඊට පස්සේ අපිට පේනවා රොසායන මාකට් එකට යනවා ඖෂධ වර්ගයක් ගේන්න. ඉතින් මේ ඖෂධ ටික අරන් ඇවිල්ලා රොසායන බෙහෙතක් හදලා ඒ බෙහෙත කිරිවීදුරුවකට දාලා යවනවා ඩේසිට බොන්න දෙන්න කියලා. ඉතින් ඩේසි කිසිම දෙයක් දන්නේ නැතුව මේ කිරි එක බොනවා. ඉතින් එදා රෑ ඩේසි මාර්තටත් කියනවා එයා තීරණය කළා කියලා මෙහෙන් කොහේ හරි ඈතකට ගිහිල්ලා ළමයාව හදාගන්න. කොහොම වුණත් එදාම රෑ රොක්සෑන එයාගේ නිවුන් දරුවන්ට උපත ලබා දෙනවා. ඉතින් මේක දැකපු මේ ළමයි දෙන්නව දැකපු විලියම්ටත් හුඟක් සතුටු හිතෙනවා. ඉතින් මෙතනදී විලියම් රොක්සෑනට කිස් එකක් දෙන්න හදනකොට විලියම්ගේ තොල හපලා රොක්සෑන කියනවා ඔයයි ඩේසි අතර වෙච්ච දේවල් හිතනවාද මම දන්නේ නැහැ කියලා මං හැමදේම දන්නවා කියලා. ඉතින් විලියම්ට මෙතනදී කට උත්තර නැති වෙනවා. ඉතින් එදා රෑ ඩේසිටත් හුඟක් අමාරු වෙනවා අර රොක්සෑන දීපු කිරි එක හින්දා. ඩේසි අමාරුවෙන් බඩගාගෙන එනවා විලියම්ගේ රූම් එකේ තියෙන බාත් ටබ් එකට. බාත් ටබ් එකට ඇවිල්ලා නිරුවතින්ම ඉන්නවා. ඉතින් මෙතනට එන විලියම් ඩේසිව දැකලා හුඟක් බය වෙනවා. ඉතින් විලියම්ට මෙතනදී ඩේසි කියනවා එයාගේ බඩේ ඉන්න විලියම්ගේ දරුවා ගැන. ඒ වගේම එයා කියනවා රොක්සෑනයි එයාගේ අම්මයි මේ එයාගේ බඩේ ඉන්න ළමයාව නැති කරන්න හුඟක් උත්සාහ කරා කියලා. ඒ වගේම ඩේසි අඬන ගමන් කියනවා විලියම්ට එයාට මේ ළමයාව නැති කරගන්න උවමනක් නැහැ. එයාට මේ ළමයාව හදාගන්නයි ඕනේ. එයාට මොකක් හරි විසඳුමක් පිළියමක් දෙන්න කියලා. ඉතින් එදා රෑ ඒ බාත්ටබ් එක මුළු ලේ වලින්ම පිරීලා ඉතිරිලා යනවා. කොහොම වුණත් පහුවෙන්ද විලියම් යනවා ඩේසිගේ රූම් එකට ඩේසිව හම්බෙන්න. ඉතින් ඩේසිට හුඟක් අමාරු හින්දා ඩේසිව හොස්පිටලයිස් කරන්න තීරණය කරනවා. ඉතින් මෙතනදී රොක්සෑනගේ අම්මා මාර්තටත් කියනවා මෙයාව ආපහු ආයේ නොෙන්නම යවන්න එයාගේ බඩුත් එක්කම එයාව පැක් කරලා යවන්නයි කියලා. ඉතින් ඒත් එක්කම මාර්තා යනවා ඩේසි නැවතිලා ඉන්න හොස්පිටල් එකට. ඒ වගේම ඩේසිට ගිහිල්ලා කියනවා විලියම් හොයාගෙන තියෙනවා ඔයා එදා බීපු කිරියකට කවුරු හරි වහදාලා තියෙනවයි කියලා ඔයාගේ ළමයාව නැති කරන්න. ඉතින් ඒ වෙන කවුරුවත් නෙමේ ඒ වැඩේ අනිවාර්යයෙන්ම කරලා තියෙන්නේ රොක්සෑනයි කියලා මෙතනදී මාර්තා ඩේසිට කියලා මේ ඇවිලෙන ගින්නට තවත් පිදුරු දානවා. ඉතින් ඩේසිටත් මෙතනදී තේරුම් යනවා එයා ප්‍රෙග්නන්ට් කියලා. එයා දැනගන්නත් කලින්ම මේ රොක්සෑනයි එයාගේ අම්මයි දැනගෙන ඉඳලා තියෙනවායි කියලා. ඉතින් මෙතනදී මාර්තා පිළිගන්නවා එයා තමයි ඒ දෙන්නට ඩේසි ප්‍රෙග්නන්ට් කියලා කිව්වේ කියලාත්. මේ දේ දැනගත්තට පස්සේ ඩේසිට මාර්තාත් එක්කත් හුඟක් කේන්ති යනවා. මෙතනදී ඩේසි මාර්තාට කනේ පාරකුත් ගහලා කියනවා එයාට කරපු වැඩේට එයා රොක්සෑනගෙන් පලි ගන්නවයි කියලා. ටික කාලයක් ওই විදියට ගත වෙනවා. දවසක් ඩේසි එනවා කාටත් හොරෙන් මේ රොක්සෑනගේ විලියම්ගේ ගෙදරට ඇවිල්ලා මේ විලියම්ගේ රොක්සෑනගේ ළමයෙක්ව වඩාගෙන එයාගේ අතට ගන්නවා. ඉතින් මේක දැක්ක විලියම් හුඟක් බය වෙනවා. විලියම් මෙතනට ඇවිල්ලා කියනවා ළමයාට කිසි කරදරයක් කරන්න එපා. ළමයාව එයාගේ අතට දෙන්න කියලා. ඉතින් විලියම්ගේ අතට ඩේසි මේ ළමයාව නැවතත් දෙනවා. ඒ විතරක් නෙමෙයි පල්ලෙහා මේ පවුලේ හැමෝම කතා කර ඉන්නකොට මාර්තත් මෙතනදී ප්‍රශ්න කරනවා ඕගොල්ලෝ හැමෝම සල්ලි ගැන හිතරයි හිතන්නේ. ඕගොල්ලොන්ට මම කොච්චර මේ ගෙදරට කැපකිරීම කළා තියනවද? නමුත් ඕගොල්ලෝ මං ගැන කිසිම කෙයා එකක් දැක්ුවේ නැහැ. ඕගොල්ලෝ හැමදේම සල්ලි වලට යටපත් කරන්නයි හදන්නේ කියලා. මෙතනදී නාමි දකිනවා උඩුමහලේ ඉන්නවයි කියලා ඩේසි. ඉතින් ඩේසි කෑ ගහලා නාමිට කියනවා එයාගේ බඩේ හිටපු දරුවා වෙන කාගේවත් නෙමෙයි ඒ දරුවා විලියම්ගේ කියලා. ඒ කියන්නේ නාමිගේම තාත්තගේ කියලා. ඉතින් මෙතනදී රොක්සෑන කොච්චර උත්සාහ කරත් මේ ඩේසිගේ කට වහන්න. නමුත් ඩේසි එයා ඒගොල්ලෝ අතර වෙච්ච හැම සිදුවීමක්ම මෙතනදී නාමිට කියනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙතනදී විලියම් ඉල්ලනවා ඩේසිගෙන් එකම එක අවස්ථාවක් මේ වෙච්ච වැරදි හැම දෙයක්ම හරි ගස්සන්න. නමුත් ඩේසි කියන්නේ සිද්ධ වෙච්ච කිසිම දෙයක් නැවත හරි ගස්සන්න බෑ. ඒ මොනව කරත් එයාට එයාගේ ළමයාව ආපහු ලැබෙන්නේ නැහැ කියලා මෙයා මේ හැමෝගෙම ඉස්සරහා සියදිවි හානි කරගන්නවා මේ හැමෝටම දරුණු මතකයක් ඉතුරු කරලා. ඉතින් මේක දිහා මාර්තත් බොහොම දුකින් ඇස්වල කඳුළු පුරවගෙන බලාගෙන ඉන්නවා. මොකද මාර්තා කවදාවත් හිතුවේ නැහැ එයාගේ පරිගැනීම මේ තරම් දරුණු විදියකට ඉවර වෙයි කියලා. ඉතින් මාර්තත් තීරණය කරනවා මේ ගෙදරින් මේගොල්ලොන් හැමෝම දාලා යන්න. ඉතින් ওই විදියට මාස කීපයක් ගත වෙනවා. මේගොල්ලෝ නාමිගේ බර්ත්ඩේ එකක් මාස කීපයකට පස්සේ ඉතාමත් ජයට අරගන්නවා. ඉතින් ධනවත් මිනිස්සුන්ගේ සල්ලි වලින් වැහිච්ච තවත් අඳුරු කතාවක් මෙතනින් මෙන්න මේ විදිහට නිමා වෙනවා. ඉතින් අද අපි ඔයගොල්ලොන්ට අරගෙන ආපු කතාව මෙතනින් ඉවර වෙනවා. ෆිල්ම් එකේ රිවිව් එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඉස්සරහටත් මේ වගේ මූවි රිවිව්ස් බලන්න අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න.